අද යනවා මූවි ඩේට් එකක්. අද මං යන්නේ කා එක්කද කියලා මේ වීඩියෝස් ටික බලාගෙන ඉන්න. බයි. හලෝ කොහොමද? හැමෝම හොඳින් නේද? මං වීඩියෝ එක මුල කියනවනේ මං මූවි ඩේට් එකක් යනවා කියලා. යන්නේ මෙන්න මෙයා එක්ක. මේ තමයි උමේෂි නංගි මගේ හොඳම යාළුවෙක්. ඉතින් අපි දෙන්න ගොඩාක් දවස් ඉඳන් ප්ලෑන් කරා මීට් වෙන්න ඕනේ කියලා. හැබැයි අපි දෙන්නගෙම වැඩ එක්ක අපි දෙන්නට ඒක බැරි වුණා. කොහොම හරි ඉතින් අපි දෙන්න කතා වුණා මේ මන්ත් එක ඉවර වෙන්න කලින් හරි කියලා හම්බෙන්න. මං කියන්නේ මේ වීඩියෝ එක දාන්න කලින් මාසෙ ගැන. ඉතින් කොහොම හරි මේ මන්ත් එක ඉවර වෙන්න කලින් අපි මීට් වුණා. ඉතින් අපි මීට් වෙලා උදේම ගියා දල්දා මාලිකාවට. මොකද අපි දෙන්නගෙම බර්ත්ඩේස් තිබුණේ එකම මාසේ එක ළඟ දවස් දෙක. ඉතින් අපි දෙන්න ගොඩාක් දවස් ප්ලෑන් කරා අනිවාර්යයෙන්ම අපි දෙන්නගේ බර්ත්ඩේස් අපි දෙන්න සෙලිබ්‍රේට් කරමු හම්බෙලා කියලා. ඉතින් ඒ නිසා තමයි මීට් උනේ. ඊට පස්සේ අපි මේ උදේට කාලා මූවි එක බලන්න ගියා. මේ මූවි එක ආව දවස් ඉඳනොත් අපි දෙන්න ප්ලෑන් කරා බලමු කියලා. කොහොම හරි ඉතින් ඒකත් හරි ගියා. බලන්නකො ළමයි මොකද්ද මම මේ මෙච්චර ආසාවෙන් බලන්න ගිය මූවි එක කියලා. ඇඟිලි ගණන් කර හිටියා මේක බලා ගන්න. බලන්නකො මොකද්ද මේ කියලා. නීරා මූවි එක ගැන මම මෙහෙම කියන්නම්. මේක මගේ පර්සනල් මතේ. මොකද මේ මූවි එක මාර විදියට මට නම් දැනුණා. මං එච්චරටම මේකේ හැම කැරක්ටර් එකකටම මාර විදියට ආදරය කළා. ශානෝද්‍රි මාර ලස්සනට මේකේ ඇක්ට් කරනවා. ඒ වගේම අනිත් හැමෝමත්. ඉතින් මං හිතනවා මෑත කාලයේ බිහි වෙච්ච තවත් ලස්සන සිංහල චිත්‍රපටයක් කියලා. බලලා තියෙන අය ගොඩාක් ඇති මේ වෙනකොට. බලලා නැති අය අනිවාර්යයෙන්ම බලන්න. මොකද මම නම් ඇඬුවා. මගේ දෙපැත්තේ හිටිය නංගිලා දෙන්නත් ඇඬුවා. මේ ඒ තරමටම ගොඩාක් ඉමෝෂනල් ෂොට්ස් තිබුණා. හරීම හිතට දැනෙන සමහර දේවල් මේ අපිට වෙනවා වගේ දැනෙන තරමට එයාලා අපිව අඬවැව්වා. ඉතින් හරිය ලස්සන මූවි එකක්. ඉතින් ඊට පස්සේ අපි දෙන්න මූවි එක බලලා එළියට ඇවිල්ලා ටිකක් වෙලා මූවි එක ගැන කතා කරා. මොකද ඒක ඇතුලේ අපි ජීවත් වුණා වගේ එකක් තිබුණේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නම එළියට ඇවිල්ලා අඬපු ඒවා දුක බෙදාගෙන ඔක්කොම කරගෙන කණ්ඩ තැනක් හෙව්වා. අපි දෙන්න කැෆේස් ගොඩාක් සිලෙක්ට් කරගෙන හිටියා. හැබැයි අපි දෙන්නගේ ක්‍රේවිංස් වැඩිකම නිසාම අන්තිමට තීරණය කළා KCC එකේ ෆුඩ් කෝට් එකට යන් කියලා. ඉතින් ඊට පස්සේ අපි කෑම ඕඩර් කරලා ඕඩර් කරපු කෑම ටිකත් අරගෙන ඉඳගත්තා. එන ලොකු කතාවක් සෑහෙන වෙලාවක් නුවර වැව දිහා බලාගෙනම කතා කරා. ඉතින් මම මෙහෙම කියන්නම්. මගේ ජීවිතයේ හොඳම යාළුවෝ කියලා ඉන්නේ මට නම් හරිම අඩුවෙන්. ඒ කියන්නේ 5-6 දෙනෙක්. ඒ 5-6 දෙනාගෙනුත් කෙනෙක් මේ උමේෂි නංගි. ඉතින් මං හිතනවා අපි හැමෝටම ජීවිතේ අවංක හිත හොඳ අපේ දුක සතුට ඕනම දෙයක් බෙදා ගන්න පුළුවන් යාළුවෙක් අපේ ජීවිතේ ඉන්නම ඕනේ කියලා. යාළුවෙක් හෝ දෙන්නෙක් මම හිතන්නේ හොඳම යාළුවෝ කියලා හරි අපේ ජීවිතේ ඉන්න ඕනේ කියලා. මොකද සමහර යාළුවෝ ඉන්නවා කාලෙන් කාලට වෙනස් වෙන අමුතුම චරිත ගෙවන. අපිට ඕන තරම් එහෙම මිනිස්සු අපේ ජීවිතේ ඔයාලට මට හැමෝටම හම්බ වෙනවා. ඉතින් ඒ අතර හොඳම යාළුවෝ කියලා කීප දෙනෙක් හරි අපේ ජීවිතේ එක්කෙනෙක් හරි ඉන්නවා නම් ඒක ඉතින් හරි වැදගත්. මම ඉතින් මේක නිකන් කිව්වේ මම හිතන්නේ ඔයාලටත් ඒ වගේ දේවල් ඇති හොඳම යාළුවෙක් ඇති කියලා හිතනවා. නැත්තම් අනිවාර්යෙන් ජීවිතේ එක්කෙනෙක් හරි හොඳම යාළුවෙක් තියාගන්න. ඊට පස්සේ අපි දැන් shopping කරා. shopping කරලා ඉතින් උමේෂි මට බයි කියලා කියා. මොකද එයා ෂුට්ටක් දුර යන්න ඕනේ. එයා කෑ ගල්ලේ. ඉතින් ඊට පස්සේ අම්මා කෝල් කරා අපේ බඩු වගේක් ගේන්න කියලා. ඒ ටිකත් අරගෙන මම ගෙදර ආවා. අනේ ඉතින් ඔන්න ඕක තමයි මගේ vlog එක. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක share කරගන්න. බලපු හැමෝටම thank you. එහෙනම් ආයෙත් videos ගේන්නම්. bye bye.